ඔයාලගේ ගෙදර මිදුලට ඇවිල්ලා කවුරු හරි මේ ඔයාලගේ ගේ ඉස්සරහා අතු ගාලා දෙන්නද? ඔයාලගේ ගේ ඉස්සරහා මල් ගස් ටිකක් හදලා දෙන්නද කියලා ජීවිතේ කවදා හරි දවසක අහලා තියෙනවද? එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර තියෙන කුණු ටික මං අරන් ගිහිල්ලා ඔයාලට මං කොම්පෝස්ට් ගෙනත් දෙන්නම් කියලා කතාවක් අහලා තියෙනවද? අද දවසේ හිතනවතුරු තැන විශේෂම කෙනෙක් මට මුණ ගැහෙනවා. හරිම ආඩම්බරෙන් හරිම සතුටින් තමයි මම ඒ ගැන ඔබට කියන්න සූදානම් වෙන්නේ. අවුරුදු 21ක් ඇය ස්වර්ණා ප්‍රියදර්ශිනී සෙනරත්. ඇය ජීවත් වෙන්නේ කිත්තම්මහරේ. ඊට පස්සේ මේ ඇය අද දවසේ ඔබට හඳුන්වා දෙන ඇය තිහාරියේ හිජ්රා මාවතේ තමයි මේ වෙනකොට ජීවත් වෙන්නේ. දැන් ඇයගේ නම ෆාතිමා ෆස්නා. ඉතින් ඇය ගත් කතුවරියක් විදිහට පරිසර වේදිනියක් විදිහට භාෂා තුනම කතා කරන්න පුළුවන් ගුරුවරියක් විදිහට ඒ විතරක් නෙමෙයි මේ ආගමික සහජීවනයේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන චරිතයක් විදිහට බොහොම ආදරෙන් ගෞරවයෙන් තමයි මම ඔබට ඇයව මේ විදිහට හඳුන්වා දෙන්නේ. ආයිබෝන්. ආයිබෝන්. අස්සලාමු අලයිකුම් කියන්න පුළුවන්ද? වලයිකුම් සලාම්. එතකොට මොකක්ද ඒකේ තේරුම? අස්සලාම් වලයිකුම් කියන්නේ ඔබට සාමය ඇති වේවා. දෙවි කෙනෙක් විශ්වාස කරනවානේ. ඒ දෙවියන්ගෙන් ඒ දෙවියන් හරහා ඔබට සාමය ඇති වේවා. අවුරුදු 21ක සිංහල බෞද්ධ කාන්තාවක් ඉන්නවා මෙතන. ඊට පස්සේ දැන් අවුරුදු 57ක් කියලා කිව්වා. එතකොට එතනින් පස්සේ ඇය ඉස්ලාම් ධර්මයේ ඉගෙන ගන්න ඒ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන සහ ඒ දේවල් හරිම යහපත් විදිහට සමාජගත කරන්න ඇය නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. කොහෙද උපංගම? උපංගම කිත්තම්මහර. හැබැයි වතපිටවල මහරෝහල. වතපිටවල මහරෝහල ඉපදිලා ජීවත් වෙන්නේ කිත්තම්මහරේ. කිත්තම්මහර අම්මයි තාත්තයි. කොහොමද පුංචි කාලේ පරිසරය ඔබට හම්බ වෙන්නේ? පුංචි කාලේ ඒක කියලා නිම කරන්න බැරි සන්තෝෂ කාලයක්. ඒ කියන්නේ අම්මයි තාත්තයි අපි පුංචි කාලේ පුදුම නිදහසක් දීලා තිබුණේ අපිට. අපි පරිසරයත් එක්කමයි හැම දෙයක්ම ඉගෙන ගත්තේ. ඉතින් අපේ අම්මටයි තාත්තටයි පළවෙනි දරුවා අයියා. ඊට පස්සේ කුමාරි අක්කා ඊළඟට අපිට අසනීප අක්කා කෙනෙක් ඉන්නවා. ඒ අසනීප අක්කත් එක්ක ඒගොල්ලන්ට මාව පොඩ්ඩක් මග හැරෙනවා. ඒත් අපේ පුංචි අම්ම කෙනෙක් ඉන්නවා. එයා තමයි මම පොඩි කාලේ බලාගන්නේ. ඉතින් ඒ පුංචි අම්ම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ පුංචි අම්ම කියනවා මම ගොඩාක් වෙලාවට කරදර දුන්නේ නැහැ කියලා. තියපු තැන ඉන්නවලු. වැඩි අඬන්නෙත් නැහැලු. ඉතින් හැබැයි මම දඟයි පස්සේ. ඊට පස්සේ ඉතින් අම්මලා තාත්තලා දෙන්නම ගුරුවරුනේ. එතකොට මමයි මගේ බාප්පගේ දුවයි අපි මහගෙදර තියලා තමයි ඒ දෙන්නේ ඉස්කෝලේ යන්නේ. බාප්පගේ දුව රූපිකා අක්කා. පොඩි කාලේ ඉඳන් යාළුවා එයා. ඉතින් එයාත් එක්ක අපි සෙල්ලම් කරනවා, ආච්චි දෙන කෑම බීම කනවා, මැටි කෝප්පෙට දාලා දෙන ඒවා අනනවා, අනලා කිරි හොද්ද බොනවා. ඒ වගේ සමහර වෙලාවට දඟ වැඩ කරනවා, ආච්චිකින් ගුටි කනවා. හැබැයි එයාට චූටි කෝට්ටක් තියෙනවා පස්සේ පැත්තට ගහනවා එකක් දෙකක්. ඒත් ඉතින් හරිම ලස්සන සුන්දර ළමා කාලයක් තිබුණා. ඔව්. එතකොට දැන් ওই සුන්දර ළමා කාලෙත් එක්ක ඊට පස්සේ අපිට මතක් වෙනවා ඔබේ මේ ඉස්කෝලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබපු කාලේ කොහෙද ඉස්කෝලේ? මට යන්න වෙන්නේ අම්මයි තාත්තයි ගුරුවරු. ඒගොල්ලන් සේවය කළේ තිහාරියේ මයුරපද කනිෂ්ඨ විද්‍යාලේ. ඉතින් මට ඒ දෙන්නටත් පහසු වෙන්නේ මාව හේක් යන එක. ඒකින්ද අපි උදේ 7 බස් එකේ ගිහිල්ලා තිහාරියෙන් බැහැලා මයුරපද කනිෂ්ඨ විද්‍යාලේ අවුරුදු 5ක් ඉගෙන ගන්නවා. ওই කාලේ සාමාන්‍යයෙන් ඔබ මේ කොහොම චරිතයක්ද? මම ගොඩක් වෙලාවට හැම දෙයකම ඉස්සරහට යන කෙනෙක්. මට 4 වසරේදී ඒ කියන්නේ 1 2 3 ඊට පස්සේ 4 වසරේදී ශිෂ්‍යත්වයට ලෑස්ති වෙන්න වෙනවා. මට ශිෂ්‍යත්වයට ලෑස්ති වෙනකොට මට චක්කරේ බෑ. ඒතර අමරසිංහ මහත්තයා කියලා වයසක මහත්තයෙක් තමයි දැන් අපේ පන්තියේ බාර. එයා මට කියනවා ඔයා චක්කරේ නැතුව කොහොමද ගණිතේ වැඩි බෙදීම් කරන්නේ කියලා හැමදාම මට බඩේ අමාරුවක් හැදෙනවා. ඒත් එක්කම තියෙනවා නාපිරිත්තේ ඩිස්පෙන්සරිය අර ඒ කියන්නේ රජේ රෝහලක් වගේ. එතෙන්ට මාව එක්ක යනවා අම්මා බඩ රිදෙනවා කියනවා මේ ළමයා දැන් එයාලා තේරෙන්නේ නැහැ චක්කරේ ප්‍රශ්නේ. එයාලා හිතන්නේ ඇත්තට බඩ රිදෙනවා කියලා. මම බඩ රිදෙනවා කියලා බඩ අල්ලගෙන කෑ ගහනවා. හැමදාම අර පීරියඩ් එක කට් කරන උදේට. එයා පන්ති බාර සර් එයානේ. ඒ වෙලාවට තව චක්‍රේ උගන්වනවා. දැන් ඕක අපේ අයියට ආරංචි වෙලා පස්සේ තේරුණා මේක මානසික ප්‍රශ්නයක් කියලා. මම අපේ අයියා මට චක්‍රේ 12 වෙනකම් ඉගෙනුවා. එයාට මේ වෙලාවේ හොඳ ස්තුතියක් දෙන්න ඕනේ. ඊට පස්සේ මේ සංඝබෝධිය ඉස්කෝලේ වෙනවා. ඒක කොතනින් පස්සේද? සංඝබෝධිය යන්නේ 6න් ශිෂ්‍යත්වයට ලියලා. ශිෂ්‍යත්වයේ දවස්වල කොටස් දෙකයි. පළවෙනි එක පාස් වෙනවා, දෙවෙනි එකට ලකුණු චුට්ටක් මදි වෙනවා. හැබැයි සංඝබෝධියෙන් අර ඒ ඉස්කෝලේට ගන්න විභාගයක් තියලානේ ගන්නෙ. ඒකෙන් පාස් වෙලා
සංඝබෝධි නිට්ටමේ සංඝබෝධියට යනවා. කොහොමද සංඝබෝධිය මතක? සංඝබෝධිය කියන්නේ සුන්දරම පාසල. කියන්නේ මම අයරපාද ඉගෙන ගත්තටත් වඩා මට දැන් හොඳට තේරෙන වයස. ඊට පස්සේ මම රත්නාවලිත් ඉගෙන ගත්තා. සංඝබෝධිය ඉගෙන ගත්තු 6 ඉඳන් 10 වෙනකන් ඒ අවුරුදු ගානක් පොත්තම තරම් ලස්සනයි. කොහොමද මේ අධ්‍යාපන වැඩවලට අමතරව අනිකුත් බාහිර දේවල් වලට දක්වන්නේ? අධ්‍යාපනයට අමතරව අපි සාහිත්‍ය සමිතිවල එහෙම ගොඩක් වැඩ කළා. සාහිත්‍ය සමිතිවල දේශන වගේ පොඩි කතා එහෙම පැවැත්තුවා. තව කවි ගායනා ගීත වට මූලික වෙලා වැඩ කළා. මම නැටුම් කළේ. නැටුම් කරන්නත් හේතුවක් තියෙනවා. ඒ කියන්නේ අපේ තාත්තා මීරිගම සෞන්දර්ය ගුරු විදුහලේ ඉගෙනගත්තු ගුරුවරයෙක්. එයාලා ගැටබෙරේකුත් තියෙනවා. ඒ ගැටබෙරේ එයා පාවිච්චි කරන්න හරි විනයගරුකව. ඒක මට පස්සේ කාලෙක තමයි තේරුනේ. ඒ දවස්වල තේරෙන්නේ නැහැ. එයා මහ වැස්සක් වැස්සොත් තමයි අපිට එන්න කියන්නේ නටන්න. ඊට පස්සේ ගැටබෙරේ ගහලා වන්නංග ගන්නනවා. ඉතින් ඒ දවස්වල හනුමා වන්නම ගජගා වන්නම එයා කියන විදිහට අපි ශාලේ නටනවා. අක්කයි අයියාත් එනවා අසනීපක් කරෙන්න බෑනේ. ඉතින් අපිට ඒකෙන් අර නැටුම් වලට තියෙන ආසාවක් තිබුණා හිතේ. ඔව් දැන් සංඝබෝධියේදී අපව මතක් කරනකොට හම්බ වෙච්ච ගුරුවරු ගැන එහෙම මේ මතක හිටපු ගුරු චරිත තියෙනවා. නොගෙවල ටීචර් කියන්නේ හොඳ සිංහල ටීචර් කෙනෙක්. ඊට පස්සේ සුජාතා ජයසිංහ කියලා සමාජ අධ්‍යයන ටීචර් කෙනෙක් හිටියා. පුදුම තරම් හොඳයි. ශිරාණි ටීචර් කියලා ඉංග්‍රීසි ගුරුවරයෙක් හිටියා. නාරංගොඩ මිස් කියලා ඉංග්‍රීසි ගුරුවරයෙක් හිටියා. ඒගොල්ලන් ඉතින් හදවතින්ම මතක් කරනවා. සාමාන්‍ය පෙළ හිතපු ප්‍රතිවිනය හම්බුණාද? ඔව්. සාමාන්‍ය පෙළ D3යි C6යි. ඒක හිතාගෙන හිටියද? C5යි. ඒ කියන්නේ විෂය 8යිනේ අපිට තිබුණේ. D කියන්නේ විශිෂ්ට සම්මාන, අනිත් ඒවා සාමාන්‍ය සම්මාන 5ක්. ඒක හිතාගෙන හිටපු ප්‍රතිපලයි. තව එකක් D එකක් මම කෘෂිකර්මයට බලාපොරොත්තු වුණා. මම කෘෂිකර්ම එච්චර ආසයි. අපේ අම්මත් හොඳ ගෙවිලියක්. ඔන්න පරිසරේ පටන් ගන්න තැන. අම්මත් හොඳ ගෙවිලියක්. කෘෂිකර්ම විෂයටත් ගොඩක් ආස වෙනවා. ඊට පස්සේ අර මං කිව්ව තැනට එනවා ඔහොම අහගෙන ඉන්නේ. ඊට පස්සේ ඔක කොතෙන්ටද එන්නේ කියලා බලන්නකෝ. දැන් හොඳ ප්‍රතිඵලයක් එක්කනේ සාමාන්‍ය පෙළ සමත් වෙන්නේ. උසස් පෙළ විෂය ධාරාව මොකද? උසස් පෙළ දැන් ඒ කාලේ මන් දන්නේ ඇත්තට මට තියෙන්නේ සිංහල සාහිත්‍ය පැත්තට තමයි බර කියලා. මම අර රැල්ලටම විද්‍යා විෂයන් තෝරගන්නවා. හැබැයි මම විද්‍යා විෂයන් හොඳට කළා. බොට්නි, සුලොජි, ෆිසික්ස් වගේ දේවල් නේ දවස්වල තිබුණේ. ඉතින් මට බොට්නි වලට 100 එකක් තියෙනවා. ඉතින් විද්‍යා විෂයන් තමයි කළේ. ඒක වෛද්‍යවරියක් වීමට කියලා උවමනාවක් තිබුණා. ඒක කවුරු හරි දුන්න හේනයක්ද? ඒක කවුරු හරි සමාජයෙන් දුන්න හේනයක්ද කියලාත් මට හිතෙනවා. මම කවි ගායනා සාහිත්‍ය පොත්පත් වලට තමයි මම වැඩි නැඹුරුවක් තියෙන්නේ. ඒ ලෙවල් කරන්න වෙන ඉස්කෝලේක. ඔව්. කොහෙද? රත්නාවලි බාලිකා විද්‍යාලයේ ගම්පහ. කොහොමද බාලිකා දැන් අර මික්සි එකකින් ඉඳලා බාලිකාවට ගියා? බාලිකාවට ගියාම පිරිමි ළමයි නැහැ කියලා තේරුණේම නැහැ එච්චරටම වැඩ. හැමතිස්සෙම ටීචර්ස්ලා එනවා, ලැබ් එකට යනවා, පරීක්ෂණ පවත්වනවා. හොඳ ඉගෙනීමක් තියෙනවා රත්නාවලි. ඒකට ඒකේ තියෙන සාහිත්‍ය පැත්තේ සමිති සමාගම් වලත් වැඩ කළා. ඒ කියන්නේ ඒගොල්ලන් ඒම රසවින්දනයකුත් හොඳ දෙනවා. එච්චරටම කල්පනා කරන්න තරම් දෙයක් ඒ වෙලාවේ නෑ. ඇත්තටම අර බොයිස්ලා නෑ කියලා අපිට වැඩ. දැන් ආයෙ මට සිද්ධ වෙනවා මේ ඕලෙවල් පන්ති යන කාලෙට එන්න. ඕලෙවල් පන්ති යන කාලේ තමයි කාලේ කියන්නේ නේ. ඔව් කාලේ තමයි කාලේ. ඔව්. ඒ දවස්වල නිට්ටුම් වලනේ පන්ති යන්න එන්න ආවේ. අර 6 බස් එකේ ආපහු ගෙදර එනකොට ලස්සන කොල්ලෙක් ඉන්නෝනේ බස් එකේ. ඔව් බස් එකෙත් ඉන්න බස් ස්ටෑන්ඩ් එකෙත් ඉන්නවා. දැන් ඒ අපි නගින බස් එකටමයි නගින්නේ. කවුද? එයා තමයි රම්සා. එයා මුස්ලිම්. ඔව්. එතකොට මුස්ලිම් කොල්ලෙක් සිංහල ගෑන් ළමෙක් දිහා බලාගෙන ඉන්නවා බස් එකේ යනකොට. එයා හරි ලස්සනයි නේ. ඔව්. උස්ස සුදු මහත ලස්සන කොල්ලෙක්. එතකොට මේ මොකද්ද හම්බෙච්ච පළවෙනි ඉඟිය? ඉඟිය කියන්නේ දැන් මම බලනවා ඇත්තට මෙයා කා දිහාද බලන්නේ කියලා. මම ඉතින් මම නිකන් සාමාන්‍ය කෙනෙක් නෙමේ සුදු කොල්ලලා සුදු කෙල්ලෙක් දිහා බලන ඇති. කියලා මම අහල පහලත් බලනවා එයා බලන්නේ මාව. ඊට පස්සේ මට බයයි. මම පොඩි මේ මුස්ලිම් කොල්ලෙක් මට මුස්ලිම් කියලා දන්නවා එයාලා දෙමළ කතා කරනවා ඇහෙනවා. ඔය වෙනකොට මුස්ලිම් පරිසරයත් එක්ක මේ ඒ සමාජයත් එක්ක යම් ගන්නවක් තිබිලා තියෙනවා. ඔව් මම ඉගෙන ගන්නකොටත් දැන් සිංහල මේ එකේ ඉඳන් 5 වෙනකන් ඒ කියන්නේ මුස්ලිම් ළමයිත් ඒකේ සම්බන්ධයි මයුරපාද ඉස්කෝලේ. ඉතින් මුස්ලිම් ළමයි කියලා ලොකු මේ චකිතයක් නැහැ බයක් නැහැ. හැබැයි අර මේක දැන් ආදරයක් කියලා දැනෙනකොට බයයි. මේක කොහෙන් නවතීද මේක දැන් දියුණු වේගන යන එකක්ද කියලා හැම බයයි. බලන්නත් බයයි සමහරවිට අහක බලාගෙන ඉන්නවා. එච්චරකට චෝටි බයයි. හැබැයි හොරෙන් ආයෙ බලනවද කියලා. ඔව් නේ එහෙමනේ. ඔව් ඊට පස්සේ දැන් මේ කොහොම හරි ඔය S ගණදෙනුවෙන් පස්සේ
කතාව O level විභාගේ ඉවර වෙනකම්ම කතා කරන්නේ නැහැ. කතා කරන්නේ හම්බ වෙන්නෙත් නැහැ ඒක තැනක තනියම. බස් එකේ ආදරේ විතරයි. ප්‍රකාශ කරලා ප්‍රකාශ කරලත් නැහැ. නෑ බලනවා විතරයි. විතරයි. හරි ලස්සන කතාවනේ. ඔව්. ඔව් ඒ කාලේ අයට දැන් අයට මන් දන්නේ නැහැ ඒක කොහොමද කියන්නේ. ඔව්. එතකොට දැන් ඔබ ප්‍රකාශ කරන තැනකට එනවනේ. ඔව්. මතකද ඒ අවස්ථාව? මතකයි. දැන් මම O level කරලා මම වේයන්ගොඩ හෙක්ටර් මණික සූර්ය සර්ගේ ඉංග්‍රීසි පන්තියට යනවා. එතකොට එයා කියනවා එයා විදේශගත වෙන්න යනවා. එයා සීමන් නැවකට නගින්න යනවා. මේවා කැමැත්ත දෙන්න කියලා පොඩි නෝට් එකක් කියනවා. ලියුමකුත් නෙමෙයි ඒක. ඒක නිකන් එයාට දන්න විදිහට ලියපුවා. එයා සිංහල දන්නේ නැහැ ඒ කාලේ ලියන්න. කොහමද වචන 4-5ක් ලියලා තිබුණේ. සිංහලෙන්ද? සිංහලෙන්. ඔයා කැමතිද කියලා. මම ඒකට කැමතියි කියලා ලියලා ඊළඟට ආයෙත් නෝට් එකක් ආව මට ඒකත් ලියුමක් නෙමෙයි. හම්බ වෙන තැනක් කියන්නේ කියලා. ඊට පස්සේ අපි වේයන්ගොඩ බස් ස්ටෑන්ඩ් එකේ තමයි හම්බ වෙන්නේ. දැන් එකපාරට එහෙම කැමතියි කියන්න ඒ වෙනකොට පරිසරයේ හැදිලාද තිබුණේ මොකද කැමතියි කියන්නේ හේතුව දැන් මාස ගාණක්. දැන් මං හිතන්නේ මං O level පන්ති යනකොට ජූන් මාසේ විතර ඉඳන් මෙයා බස් එකේ බස් ස්ටෑන්ඩ් එකේ දකින්නවා. ඉතින් මමත් O level පන්ති යනවා. මට ඒ තරම් ලොකු ප්‍රශ්න නෑ. දැන් ආදර සම්බන්ධයක් නෑනේ. ඉතින් කොහොම හරි මට හිතෙනවා මෙයා හොඳයි. මෙයා දැන් ශක්තිමත් ආදරයක් තියෙයි කියලා. ඒ මාස ගානට වචනයක් කතා නොකර ඊට පස්සේ පටන් ගන්න යුද්ධේ නේ දැන් ඔබට ඒ පරිසරයට එකතු වෙන්න අවශ්‍යතාවය දැනෙනවා අපේ සිංහල බෞද්ධ සමාජය ඇතුලේ හැදිලා වැටිලා ඉන්න කෙනෙක් දෙමව්පියෝ ගුරුවරු එතකොට මේ තියෙන පරිසරය ඇතුලේ හිතා ගන්න බෑ කොහොම මේ වේද කියන එක. එතකොට මොකද්ද මේ පියවර යන්නේ මම හැමතිස්සෙම හිතනවා මම හොඳට ඉගෙන ගන්නවා මම හොඳට ඉගෙන ගත්තට පස්සේ අම්මලා කැමති වෙයි. අම්මලා මුස්ලිම් සිංහල දෙමළ කියලා අපිට උගන්වලම නැහැ. අපිට වෙනසක් කරන්න කියලා එහෙම උගන්වලම නැහැ. අපි හැමෝම එක ජාතිය වගේ තමයි ඉන්න කියලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මට ඒක හරියටම මේ වැඩිපුර දැනුනේ අර මැක්‍රම් පන්ති යන කාලේ. ඔව්. මැක්‍රම් පන්තියට දැන් අම්මනේ. අම්මා කිව්වා පුතේ ඔයා මේ මල් පැල වලටත් ආසයි. ඒ දවස්වල මම රෝහිණී අක්කා කියලා ආයුර්වේද ડોක්ටර් කෙනෙක් ඉන්නවා. එයා මට නංගි ඔයාලේ අම්මා කිව්වා ඔයා මල් හදන්න ආසයි කියලා අපේ ගෙදර එන්න කියලා මම දවස් 5-6ක් රෝහිණී අක්කලා ගෙදර බෝගොඩ පන්තියට ගියා. ඊට පස්සේ මම බෝගොඩ පන්තියට ගියාම එයා මම කැඳ දාපු රෙදි ගැන දන්නෙත් නෑ. එයා කැඳ දාලා රෙදි හදලා ටෝල් කරන හැටි ඔක්කොම ගන්නලා මට චූටි මල් හදන්න ඉගෙනුවා. ඉතින් අම්මට ඕකෙන් පස්සේ තේරුණා මෙයාට මේ මල් ගැන හැම පිස්සුවක් තියෙනවා කියලා. කෘතිම මල් හදන්න. ඒ වාර කැඳ දාලා ඩයි දාලා වේලපු ටෝල් කරපු අර forget me not මල් ඒ වගේ. ඒ කාලේ ඔය තියෙන පරිසරයත් එක්ක ඔය මල් හදනවා ඒ දේවල් කරනවා කිත්තම්මහර කිට්ටුව තව මුස්ලිම් ගම්මාන තියෙනවා ඒවත් එක්ක මේ සහජීවනයේ යන්තම් දැනලා තියෙන කාලේ. ඔය කාලේ සහජීවනය කියන වචන එහෙම තේරෙන්නේ නැහැ. හැබැයි මිනිස්සුත් එක්ක හරීම සුහදව ඉන්න උගන්වලා තියෙනවා අම්මලා. එතකොට අපි රණ්ඩු සරවල් කරගන්නේ අපි හැමෝටම භක්තියකින් ගෞරවයකින් සැලකනවා. මට මැක්‍රම් පන්තියේ දැන් ඔක මැක්‍රම් පන්තියේ තියෙන අපේ ගමේ එහා ගමේ උඩුකොඩ කියලා. එතන අරෆා කියලා මුස්ලිම් ඉස්කෝලේ එක තමයි ඕකත් සිද්ධ වෙන්නේ. ඒ අරෆා ඉස්කෝලේ ඒ වැඩමුළුවට මුස්ලිම් ළමයි එනවා. තිහාරිය පැත්තෙන් ළමයි එනවා. ඒගොල්ලොත් එක තමයි මම බස් එකේ නැගලා යන්නේ. එතන මට යාළුවෝ 7-8 දෙනෙක් හම්බ වෙනවා. ඒත් මම ඒ දවස්වල 8 විතරයි. ඔව් එතකොට දැන් ඔය මේ සමාජය ඇතුලේ ඔබේ මේ සම්බන්ධයේ රහසක් වෙනවද කියලා? ඔය දැන් එතකොට මම 8 මැක්‍රම් පන්ති යනකොට මම රම්සාන්ව දන්නේ නැහැ. මම O level වලින් පස්සේ තමයි රම්සාන්ව දන්නේ. ඊට පස්සේ අවුරුදු 1කමාරක් ඉන්දියාවේ ඉන්නවා. නැවකට නගින්න ඕනේ කියලා ඒ දවස්වල අපි ඉඳලා හිටලා ලියුම් ගනුදෙනු කරගන්නවා. හැබැයි ඒ නැවකට නගින්නේ නැහැ. ඒදී ඔය සැලුන් එකෙන් වැඩ කරලා මේ පොඩ සල්ලි හම්බ කරගෙන කාලය ගත කරලා එනවා. ඒ කියන්නේ නැවකට නගින එක ඒතරම්ම ලේසි වැඩක් නෙමෙයි. ලංකාවට එනවා. ලංකාවට ආවට පස්සේ තමයි ආයෙත් යුද්ධයක් තියෙන්නේ. ඔව්. ඊට පස්සේ දැන් අම්මලාට නොකියද මේ දේවල් සිද්ධ වෙන්නේ? නෑ අම්මලා තාත්තලා දැනගන්නවා. එයා ලංකාවට ආවට පස්සේ මෙහෙම මුස්ලිම් කොල්ලෙක් එක්ක මෙයා සම්බන්ධයි කියලා ගමේ තිහාරියේ ගමේ දෙන්නේ තුන්දෙනෙක් අම්මලාට කියනවා. මොකද තිහාරියේ ගම අපේ අම්මලාට ගම වගේනේ. ගොඩක් ඉතින් ඒගොල්ලන් කියන්නේත් ඉතින් දුව රැක ගන්න මෙයාට අනතුරක් වෙයි කියලා තමයි. ඊට පස්සේ මං අම්මලා තාත්තලාට කියනවා සම්බන්ධයක් තියෙනවා තමා කියලා. ඊට පස්සේ සම්බන්ධය ඉස්සෙල්ලාම හොයාගන්නේ අයියා. දැන් ඒ අම්මලා තාත්තලාට සම්බන්ධයක් තියෙනවා කිව්වට පස්සේ අපිට හිතෙනවනේ මේක හරියම දරුණු වචන එහා මෙහා වෙන තැනක් කියලා. හැබැයි විශේෂ කාරණාව තමයි ඇයගේ දෙමව්පියෝ එයත් එක්ක මේ ගැන තියෙන සාකච්ඡාවක්. ඔව්. අයියා පොඩ්ඩක් දඬුවම් කළා. ඒ වුණාට ඉතින් අයියා මේ පැත්තෙන් එයා සාධාරණයි. මම පොඩි ළමෙක් මට වඩා අවුරුදු 6ක් වැඩිමල් රම්සාන්.
එයා හිතනවා එයි මේ ටිකක් වැඩිමල් කෙනෙක් එක්ක මෙයා යාළු වුණේ. එයාට නපුරක් වෙයිද? දන්නේ නැති සමාජයක ගිහිල්ලා කියලා. එතකොට අම්මයි තාත්තයි පැහැදිලි කරනවා දර සාකච්ඡාව ඔව් මං අයියට කියනවා නෑ මං අයිය මේ නවත්තන්න මං දැන් ඒ ලෙවල් කරන්න මං ඔක්කොම කරගන්නම් කියලා. එයා මට මාස 7ක් 8ක් පන්ති යන්න තහනම් කරනවා. මං දැන් ඉස්කෝලේ විතරයි යන්නේ. හැමදාම 2:00 බස්සේ ගෙදර එන්න ඕනේ. තිහාරිය පැත්තේ යන්න තහනම් කරනවා. වතිවිටවල පැත්තේ යන්න කියනවා. ඒක ඔක්කොම ප්‍රැක්ටිකලි කරන්න බැරි වැඩ. කොහොම හරි ඉතින් අම්මලා තාත්තලා ඒත් පස්සේ මාස ගානකට පස්සේ මට ආයි පන්ති යන්න යකින් ඉල්ලලා දෙනවා. එතන එයා පොඩ්ඩක් මේ කමක් නැහැ එහෙනම් යවමු කියලා පන්ති ගිහිල්ලා කොහොම හරි ඒ ලෙවල් කරනවා. ඒ අම්මයි තාත්තයි හැමතිස්සෙම මං අම්මලා තාත්තලා කියන්නේ මම මේ සම්බන්ධේ නවත්තලා නැහැ. අයියට කියන්න එපා. මම මෙයා හොඳ කෙනෙක් කියලා. අවසානයේ මේ ඔබ තීරණය කරනවා. ඔව්. ඔහු සමග විවාහය. දැන් මොකද එයාට අවුරුදු 27යි. එයා කියනවා මම දැන් විවාහ වෙන වයසේ ඉන්නේ. දැන් ඔයා ඒකට රෙඩි වෙන්න. ඔයාලා ගෙදරින් කැමති වෙන්නේ නැත්තම් මොකද කරන්නේ? පොඩ්ඩක් බලමු අම්මටයි තාත්තට කියාගෙනමයි ඉන්නේ. ඒගොල්ලන් කොහොම කැමති කරගන්නද කියලා දැන් අපිට ප්‍රශ්නයක්. ඊට පස්සේ මට ඉතින් ඒක දිනයක් දාගෙන අපිට විවාහ වෙන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේ මම අම්මලා තාත්තලාට කියනවා මෙහෙම මට මෙයා තමයි බඳින්න වෙන්නේ. අර දැන් අවුරුදු 27ක්. ඕගොල්ලෝ මේක ඉවස ගන්න කොහොම හරි ගෙදරට සාමයේ සමගිය අරන් එන්නම් මං කියලා. ඔව් දැන් ඔය යන්නේ පියදාස මහත්තයාගේ දුව තමයි. එතකොට පියදාස මහත්තයා කියන්නේ ඒ ගමේ හිටපු පාසලේ ගුරුවරයෙක්. ගුරුවරයෙක්. එතකොට පියදාස මහත්තයාගේ නෝනත් ඒ පාසලේ උගන්වපු ටීචර් කෙනෙක්. මේ ටීචර්ගේ සර්ගේ දුව තමයි මේ ගමට යන්නේ. කොහොමද ඒ ගම ඔබ පිළිගත්තේ? ඒ ගමේ ඒ සමාජය ඔබ පිළිගත්තේ? ගම නෙමෙයි සමාජය. ඔව් ඒ ගමට යන්න කලින් මම හරියටම අවුරුද්දක් රාගම ජීවත් වෙන මහත්යත් එක්ක බැඳ ගමම තිහාරියට යන්නේ නැතුව. එතකොට රාගමත් මට හොඳ යාළුවා කට්ටියක් හම්බ වෙනවා. විවියන් ඇන්ටි කියලා ඇන්ටි කෙනෙක් හම්බ වෙනවා. පර්ලි අක්කා කියලා. ඒගොල්ලෝ ඔක්කොම ක්‍රිස්තියානි. රාගම ඉන්නේ ගොඩාක් අය ක්‍රිස්තියානි. ඒගොල්ලන් මට දැන් අවුරුද්දක ක්‍රිස්තියානි සමාජයක් හම්බ වෙනවා. ඒගොල්ලන් පුදුම ආදරේ ටියුෂන් අක්කා කියනවා. ගිහිල්ලා දවස් දෙක තුනෙන්ම ටියුෂන් පටන් ගන්නවා එහෙ. එතනින් තමයි ටියුෂන් පටන් ගන්නෙ. ඔව්. ඉතින් චූටි ළමයි පවා මට චූටි ළමයෙක් ඇවිල්ලා අවුරුදු 2ක විතර ටී අක්කේ කියනවා. ටියුෂන් කියන්න දන්නේ නැහැ යාට. ඉතින් මොනවද උගන්වන්නේ පටන් ගන්න? මම සිංහල ඉංග්‍රීසි හෙදෙත් ඉගෙනුවේ. ඉතින් වටා පිටාවේ හැමෝම ආදරේ කරා. එතකොට මට දැන් මාස 2කින් වගේ රුක්ෂාන හම්බ වෙන්න ඉන්නවා. අහල පහල හැමෝම කැම ගෙනත් දෙනවා. මේකත් පුදුම කාලයක්. රුක්ෂාන කියන්නේ පළවෙනි දියණිය. ඔව්. එතකොට දැන් ඔබට ඊට පස්සේ හම්බ වෙන ඒ පාර්ශවයෙන් හම්බ වෙන දෙමව්පියෝ. ඔව්. කොහොමද? ඒගොල්ලන් මාව පුදුම විදිහට පිළිගත්තේ. එයාලා මේ දරුවව රකින්න ඕනේ අම්මයි තාත්තයිත් නෑ මේ වෙලාවේ කියලා කිසිම විදිහකින් මට පාළුවක් තනියමත් දෙන්න දුන්නේ නෑ. ඒ කියන්නේ රම්සාන්ගේ අම්මයි තාත්තයි රත්තරන් අම්මයි තාත්තයි අම්මලා තාත්තලා. ඔව් එතකොට සහෝදර සහෝදරියොත් එහෙමයි. ඔව් ඒ සමාජයේම ඔබව ආදරේ ඔව් සමාජයේ පිළිගන්න තවත් හේතුවක් තමයි ඒ අම්මට තාත්තටයි අහල පහලයි කියනවා. මේ අර සර්ගේ ටීචර්ගේ දුව කියලා. ඉතින් ඒකෙනුත් මට ලොකු ආදරයක් ඇති වුණා සමාජයේ. ගොඩාක් අය මාව දන්නවා චූටි කාලේ ඉඳන් තිහාරේ. මුස්ලිම් ළමයි සිංහලෙන් ඉගෙන ගත්ත ළමයි දන්නවා. එහෙම සමාජයක් එතන. ඔව් එතකොට දැන් ওই විදිහට මේ ජීවිතේ අලුත් කරගන්නවා. අලුත් සමාජයකට එකතු වෙනවා. ඒ සමාජයේ අයව පිළිගන්නවා. හරි ලස්සනට අයව ගොඩනගා ගන්න ඒ සමාජයේ අයට උදව් කරගන්නවා. ඔය අතරේ හිතන මොන්ටිසෝරියක් දාන්න ඕනේ කියලා. ඔව් මම දැන් ටියුෂන් පටන් ගත්තා. ආයෙත් චූටි බබා ඔඩොක්කේ තියාගෙනත් ටියුෂන් කරනවා. දැන් දුව හම්බ වෙලා. මට දැන් ඒක ආසයි මට මොකද ටිකක් හරි හම්බ වෙනවා. මට වෙලාව ගත වෙනවා. මම සිංහල පොත්පත් එක්ක පරිශීලනය කරනකොට මට සිංහල ලොකු සමාජයක ඉඳලා ඇවිල්ලා මට ඒ පාළුව තුරන් වෙනවා. ඉතින් මම සිංහල පන්ති කර ඉන්නකොට දුවට අවුරුදු 4ක් විතර වෙනකොට මට පැහැදිලි මොන්ටිසෝරියක් පේන්නේ නැති හරි. මම දැන් සිංහලෙන් උගන්වන්නත් ඕනේ. මහත්තයා කියනවා කමන්නේ ඔයාලට කැමති භාෂාවකින් උගන්වන්න කියලා. ඒතර මං හිතනවා ඉක්මනට මොන්ටිසෝරියක් පටන් ගන්න ඕනේ කියලා. ඔක්තෝබර් මාසේ වගේ ජනවාරි ලඟ වෙන්න පසුබිම හදා ගන්නවා අපේ ගේ පිටිපස්සෙම පොඩියට හට් එකක් හදාගෙන නර්සරි පටන් ගන්නවා. නර්සරියට ළමයි 40ක් යනවා එක්කෙනා දෙන්න එකතු වෙලා. ඉස්සල්ලාම ළමයි 10 දෙනෙක් විතර තමයි හිටියේ. ඊට පස්සේ අවුරුදු ඉවර වෙනකොට
දෙවෙනි අවුරුද්දට ළමයි 40ක් විතර එකතු වෙනවා සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න. ඔව් තිහාරිය සිංහල මාධ්‍යයෙන් මොන්ටිසෝරියක්. ඔව්. එතකොට දැන් මොන්ටිසෝරියක් කියලා කියන්නේත් දරුවෙක්ගේ ජීවිතේ මූලික අඩිතාවම දමලා දෙන පළවෙනි තැනනේ. ඔව්. ඔතන වැරදුනොත් අපි දන්නවා. ඔව්. දරුවෙක්ගේ ජීවිතයක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියලා. එතකොට ඒ වගකීම සහ ඒ වපසරිය තේරුම් ගන්න. ඔව්. ඉගෙන ගන්නවද පෙරපසල් අධ්‍යාපනය ගැන? අනිවාර්යයෙන්ම මම ඊට පස්සේ අවුරුදු 2ක් 3ක් යනකොට මට අපේ දෙවෙනි පුතා හම්බ වෙනවා. ඒ පුතත් හම්බ වෙලා එයාව චූටි කාලේ එයාට මට තව සේවිකාවක් වගේ ඕනේ වෙනවා. දැන් මම එයාවත් තියලා නර්සරිය කරනවා. චූටි පුතාවත් තියලා. එතකොට මට ඕනේ වෙනවා මම ඩිප්ලෝමාව කරන්න ඕනේ කියලා. මම මෙහෙන් පොත් හොයාගෙන කියෙව්වා අදරු පාසල් අධ්‍යාපනය කියලා. මට ඒ අදරු පාසල් අධ්‍යාපනයට වඩා මට ඕනේ ප්‍රැක්ටිකලි ඉගෙනගෙන මම පෝෂණය වෙන්න ඕනේ කියලා අධ්‍යාපනයේ. ඊට පස්සේ මම හොයලා බැලුවා කොතනද සුදුසුම ස්ථානය කියලා. මට හොඳ වෙලාවට නෙසෙක් ආයතනයේ ඇඩ්‍රස් එක හම්බුණා. ඒගොල්ලන් හොඳ ඩිප්ලෝමාවක් කරනවා අවුරුද්දක. ඊට පස්සේ මම අර සේවිකාවයි මගේ මහත්තයයි අම්මලා තාත්තලාගේ උදව් ඇතුව දරුවෝ ගෙදර තියලා සිකුරාදා මට වෙන ටීචර් කෙනෙක් තියන්න උනා. සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවස් 3ම යන්න ඕනේ නෙසෙක්. උදේ 8ට ගිහිල්ලා හවස 4ට ඉවර වෙන්නේ. ඉතින් ඒක ගොඩ දාගත්තා. ඔව් එතකොට මේ සිංහල ඉංග්‍රීසි වලට අමතරව දෙමළ භාෂාවත් ඔබ ප්‍රගුණ කරනවා. ඔව් මට දෙමළ ඕනේ වෙනවා ටියුෂන් කරන්න. දැන් මම රුක්ෂාන හම්බෙලා ඇවිල්ලා තිහාරියේ ටියුෂන් කරන්න පටන් ගන්නවානේ. එතකොට මට මහත්තයාගෙන් අහගෙන මම ඩයරි වල ලියනවා මේ වචනේ කොහොමද ලියන්නේ. මෙන්න මෙහෙම ලියන්න පුතේ අකුර කියලා මම දැන් කොහොමද දෙමළ ළමයාට දෙමළ පාවිච්චි කරන ළමයාට කියන්නේ. ඒතර මහත්තයා කියලා දෙන ඉන්න ඉපිඩි එළදුංගෝ. එළිදකොළ ඉන්න ඉපිඩි රවුනාහ එළදුංගෝ. දෙමළ පොඩ්ඩ මම භාවිතා කරන්න පුරුදු වෙනවා. ඔව්. ඒ විතරක් නෙමෙයි අරාබි භාෂාවෙනුත් යමක් තේරුම් ගන්න පුළුවන් තරමට. අරාබි භාෂාවට එන්න කලින් මට භාෂාව ආස කළේ මහත්තයාට ඒකට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. ඒකට එයාට සම්මානයක් දෙන්න ඕනේ. එයා මට චූටි දෙමළ සින්දු ගන්නනවා. මම ආසයි පොඩි සින්දුවක් උගන්වනවා. මම එච්චරටම ආසයි මේ දැන් මෙතන කියලා පෙන්නන්න. එයා කියනවා හරිම ලස්සන සින්දුවක් නිතරම මම හම්බුන වෙලාවට. ඔක ඉගෙන ගන්න ලස්සන සින්දුවක් කියලා. ඒක කියන්නේ මෙහෙමයි. ඒක කියනවා நீ எங்கே என் நினைவுகள் அங்கே நீ ஒரு நாள் வரும் வரையில் நீ ஒரு நாள் வரும் வரையில் நான் இருப்பேன் නදිකරයිල් නදිකරයිල් කියන්නේ ගංගාවසල මම ඔයා යනකම් ගංගාවසල ඉන්නවා ඔයා කොහෙද ඔයා කොහෙද ඉන්නේ එතන තමයි මම කියලා වගේ අර්ථයක් තියෙන්නේ. ඒ සින්දුව මම හරි ආසයි. ඒකෙන් තමයි මම සින්දුව කියන්නේ. හිත නවතුණු තැන් ඕනේ ජීවිතේ. ඔව් ඊට පස්සේ මේ අරාබි භාෂාවත් ඉගෙන ගන්න. කොහොමද ඒක වෙන්නේ? අරාබි භාෂාව ඉගෙන ගන්නේ දරුවන්ට දැන් කුර්ආනිය උගන්වන්න ඕනේ. මට දරුවන්ට උගන්වන්න ආබාතා කියලා තමයි ඒක ඇල්ෆබෙට් එක යන්නේ. දැන් ආබාතා මට දන්නේ නැහනේ. දැන් දන්නේ කියලා අම්මා කෙනෙක් හිතුවත් කැතයි වගේ දැන් මට දරුවට. අම්මා දැනගන්න ඉන්න ඕනේ. එතකොට මම හිතනවා පොඩ්ඩක් ඇල්ෆබෙට් එක දන්නවා වගේ පෙන්න ගමු ළමයින්ට කියලා මම ඇල්ෆබෙට් එක ඉගෙන ගන්නවා ඇරබික්. ඊට පස්සේ මම රුක්ෂානට රෂාන්ට අපේ චූටි පුතාට උගන්වනවා. ඒතර මට ඊටත් වඩා උගන්වන්න ඇත්තටම දැනුවක් නැහැ. ඒතකොට මම පන්තියකට යවනවා යාළුවාට. එහෙම අරාබි භාෂාව ඉගෙන ගන්න පන්ති වලට කියන්නේ පල්ලිකොඩම් කියලා. පල්ලිකොඩම් යවනවා. ඔහොම යවන ගමන් දැන් මට අවුරුදු 33ක් විතර මම තව ළමෙක්ගේ මාර්ගෙන් පන්තියට එන ළමෙක්ගේ මාර්ගෙන් අරබි අකුරු 2 අකුරු 3 තියෙන වචන ඉගෙනගෙන කුරාන් එක කියවන්න ඉගෙන ගන්නවා. දැන් ඊළඟට මේක බලාගෙන ඉන්නට තියෙන තව ප්‍රශ්නයක් තමයි ඔයාට කොහොම අඳින්න කිව්වද? ඔයාට ආගම වෙනස් කරන්න කිව්වද? මොකද මේ කිසිම බලපෑමක් නැහැ. මම හිතුවා මගේ දරුවෝ තුන්දෙනාට ආදර්ශමත් මුස්ලිම් අම්ම කෙනෙක් වෙන්න ඕනේ කියලා. මොකද මට ඒ දවස් වෙනකොට මට දැනගන්න තිබුණු දේවල් වලින් මම ඉගෙන ගත්ත ඒ පරිසරයෙන් මට හිතුණා මේක ගාක් වටිනාකම් තියෙනවා කියලා මේ මුස්ලිම් සමාජේ. කුර්ආනයේ උගන්වන දේවල් හරිම හොඳයි, හරිම මානුෂීයයි. කිසිම පිටස්තරයකට අබෑටයකින්වත් වැරද්දක් කරන්නේ නැති පොතක් තමයි මේ තියෙන්නේ. ඔව් ඒ වුණා දැන් හුඟක් වෙලාවට අපි අහන දෙයක් තමයි මේ ඉස්ලාම් ආගමේ මිනිසුන්ට නීති දාලා තියෙනවා කියන එක. ඇත්තටම නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතිය තියෙන්නේ ඔයාලා මේ සර්කල් එක ඇතුලේ ඉන්නවව රැකෙනවා කියලා. ගැහැණිය රැකෙන වෙන එකම ආගමක්වත් නෑ මං හිතන්නේ. ගැහැණිය ප්‍රදර්ශන භාණ්ඩයක් කරනවට හරිම විරුද්ධයි මුස්ලිම්. මේ කුර්ආනයේ කියන ඔය හොඳට ඇඳ පැළඳගෙන යන්න කියලා. මූණ වහන්න කියන ඒවා ඊටත් එහා ගිය දේවල්. ඒවා එක එක්කෙනාගේ කැමැත්ත පරිදි සිද්ධ කරන සාමාන්‍ය ජීවිතයක් අපි ගත කරන්නේ.
අර ඇඳුමින් එයාව රැකෙනවා. එතකොට විවාහය නිසා සියල්ල අතහරින්න කියලා ඔබට කවුරුත් නෑ කවදාවත් මම බැඳපු දවසේ මෙහෙම කළෙත් නෑ. මට පස්සේ තමයි එහෙම කරන්න හිතුනේ. මම බැඳලා සාමාන්‍ය සල්වාරයක් ඇඳගෙන තමයි එහෙම ගියේ. ඔව්. එතකොට මේ ඊළඟ කාරණාව තමයි දැන් අර මේ පෙර පාසල් වල උගන්වන පෙර පාසල් ඩිප්ලෝමා එකක් කරනවා. දරුවෝ 3 දෙනෙක්. දරුවෝ 3 දෙනෙක් හදනවා. දැන් මේ වෙනකොට අර බස් එකේ දැකපු මේ ලස්සන පිරිමි ළමයාගේ සැබෑ ස්වරූපය සහ ඔහුගේ ගතිගුණ ඔබට හොඳටම අධ්‍යයනය වෙලා තියෙන කාලනේ. ඒ වෙනකොට මේ වෙනකොට දැන් වෙනකොට මහත්තයා ගැන මොකද කියන්න තියෙන්නේ? මහත්තයා පිරිමේක්නේ. එයාලට තරහ යනවා. හැබැයි තරහ ගියාට හරි විනාඩි 3-4කින් මෙයා යාළු වෙනවා. එයා ෆස්නා කියලා දැන් මගේ නම ෆස්නානේ. ඒක හදලා. කවුද නම තිබ්බේ? මට සිංහල නමක් වගේ නමකුයි ෆස්නා කියන නමකුයි නම් දෙකයි එයා පෙන්නුවේ. ඔයා කැමති නමක් තෝරගන්න කිව්වා. එකක් ශාමිලා. අනිත් එක ෆස්නා. මම හිතුවා මොකටද මම ශාමිලා වෙන්නේ සිංහල නමක් වගේ මම ෆස්නා වෙනවා කියලා. ඒකත් මගේ තීරණයක්. තමන්ට නම තියාගත්ත එක. ඔව්. හරි. එතකොට අපි කතා කරගෙන ඉති මහත්තයා ගැන. ඔව්. ඉතින් මහත්තයා ගොඩක්ම පරිසරයට කැමති, කලාවට කැමති, සින්දු කියනවා නිතරම, හැමතිස්සෙම විහිළු කරනවා. සමහර දේවල් වල තරහත් යනවා. ඉතින් ඒක ස්වාභාවිකයි. ඉතින් අපි ප්‍රශ්න විසඳගෙන ඉක්මනට සමගින් ජීවත් වෙනවා. ෆස්නා කියන අම්මා ගැනත් අපි කතා කරමු. අම්මෙක් විදිහට ඔබව දකින්නේ කොහොමද? මම මගේ දරුවෝ 3 දෙනාට අම්මෙක්. ඔව් මම හැමතිස්සෙම දරුවෝ 3 දෙනාටම එක වගේම ආදරය කරන නිතරම මම ඒගොල්ලන් ඉස්කෝලේ ගිහින් ආපු හැටි මොනවද ඉගෙන ගත්තේ කියලා අහනවා. ඒගොල්ලන් පුතේ මොනවද ඉගෙන ගත්තේ? මොකද්ද මේ කතාවද මඩවල දුව ඉගෙන ගත්තද? මොනවද ව්‍යාකරණ ඉගෙන ගත්තේ? එහෙම. ඊට පස්සේ මම උයන ගමන් කතා කරන ගමන් ඒවා දැන් මම පටන් ගත්තොත් මියන්නේ නිවර වෙන්න ඕනේ කියලා එහෙම යාළුවට නිතර මතක් කරනවා. අතු ගාන ගමන් මතක් කරනවා. ඒගොල්ලන් හෝම්වර්ක් කළාද කියලා බලනවා. දැන් තාත්තා ඒ වෙනකොට බැඳලා අපේ සාහිත් පුතා හම්බුනාට පස්සේ අර වරාය රස්සාවක් හම්බ වෙනවා. ඒ වරාය රස්සාව හම්බ වෙන එකත් මට තමයි වාසි වුනේ. එයා ඉස්සෙල්ලාම ගිහිල්ලා ඒකේ බැඳෙන්නේ පුස්තකාලයට. මට පොත් කියවන්න ගෙනත් දෙනවා එයා. ඒ මිස් කියන ඔයා නෝනාට කියවන්න කැමතිනේ ගෙනියන්න කියලා. ටාසන් 1, ටාසන් 2, ටාසන් 3, ටාසන් 4 ඒ කාලේ කියවනවා. ඊට පස්සේ මං අපූගේ කතාව කියවනවා. මාවතේ ගීතය. ඊට පස්සේ තව සිරිල් සී පෙරේරා වෙන්න ඕනේ මට නම් මතක නෑ. ග්‍රහලෝක ගැන ලියපු නවකතා. ඊට පස්සේ මේ තව කතා ඉතින් දිගටම කතා පොත් කියවන ඔය දවස්වල. දැන් ඔය කියවීමත් එක්ක ඊට පස්සේ මේ හුඟක් දේවල් හදිසියේ හරි මොනවා හරි සමාජයට අකටයුත්තක් වගේ දේවල් දැක්ක. ඔක පත්තරයකට ලියන්න හිතනවා. ඔව් මම ඒ කාලේන ප්‍රශ්නයක් දැක්කොත් මම ලියනවා. ඩෙන්ගු සම්බන්ධව ලියනවා. දැන් හරි ජනාකීර්ණයිනේ. කුණු ප්‍රශ්න එහෙම කසල ප්‍රශ්න එහෙම තියෙනවා. මම ඕවා ලියනවා පත්තරවලට. MOH එකට ලියනවා. වතුපිටවල ඉස්පිරිතාලෙන් නම් මට ලියුමක් ආවා. බොහොම ස්තුතියි මැඩම් ඔයාගේ මේ යෝජනාවට අපි ගැන ක්‍රියාත්මක වෙන්නම් කියලා. වතුපිටිවල මේ රෝහලෙන් නම් ලියුමක් ආවා කියලා කියන්නේ අනිත් ඒ වගේ ප්‍රතිචාර හම්බ වෙලා නැහැ. නෑ ප්‍රතිචාර හම්බුන්නේ නෑ ලියුමක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දැන් ලියන පත්‍ර වලටත් දානවා. දිනමින පත්‍රයට ලියනවා. ලංකාදීප පත්‍රයට ලියනවා. හැබැයි මගේ මේ ලිපි පළ වුන්නේ නෑ. මම ඒත් ඉතින් ලියනවා. ලියන එක අතාරින්නෙත් නෑ. මට ඒක එහෙම අදටත් තියෙනවා. මට දැක්කොත් මට කියන්න හිතෙනවා. දැන් PHI මහත්තයාට එහෙම මම දාන්නේ WhatsApp වලින් මැසේජ්. මෙහෙම කරමු නේද? මෙතන සුද්ධ කරන්න ඕනේ නේද? මතක් කරනවා එයාට. ඉතින් සමහර දේවල් කරනවා. ඉතින් අගෙත් ලිමිට් එකක් තියෙනවානේ. ඔව් එතකොට දැන් ලියන දේ පළ වෙන්නේ නැති වෙනකොට ඔබ හිතනවා මම මේක ඉගෙන ගන්න ඕනේ කියලා. ඔව්. මොකද්ද ගන්න පිළිවෙල? ඊට පස්සේ ජනසන්නිවේදන ඩිප්ලෝමාවක් කරනවා. ඒ කාලේ ඉතින් අපිට ඔන්ලයින් පන්ති නෑනේ. මම කරන විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් ගැන මට ආරංචි වෙනවා දිනමින පත්තරෙන්. ඊට පස්සේ මම එහෙන් දුරස්ථ අධ්‍යාපනයේ මාස ගානක අවුරුද්දක විතර කෝස් එකක් මම ඒ ඩිප්ලෝමාව කරනවා. ඒකට සෙමිනාර් වලට එහෙම BMIC එකට යනවා, රොයල් කොලෙජ් එකට යනවා. ඉතින් මට ඒකෙන් ලොකු ශක්තියක් ලැබුණා ජනසන්නිවේදනය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. මුරුංගා ගෙදර තමයි මේ තියෙන්නේ. ඔව්. මේ තියෙන මුරුංගා ගෙදර. මේ තමයි අයගේ පළවෙනි කෘතිය. මේකේ තියෙන කෙටි කතා 6ක්. හරි ලස්සන කෙටි කතා 6ක්. මේ තැනට එනකන් කොහොමද ලියන කියන කටයුතු සිද්ධ වෙන්නේ? දැන් මම සිංහල උගන්වනවානේ.
ළමයින්ට සිංහල උගන්වනකොට මට සමහර වෙලාවට O level පන්ති වලට සිංහල උගන්වන්න වෙනවා. මම ඒ සාහිත්‍යයට මනුතාපේ වගේ දේවල් ඉගෙනගෙනනේ දැන් අපි ආවේ. මට ඒක කියන්න ඕනේ අපේ ගෙදර තාත්තගේ සුනේත්‍රා විජේබා කොල්ලේ මනුතාපේ වගේ පොත් තාත්තගේ කබඩ් වල තිබුණා. ඒවා අපි චූටි කාලේ කියෙව්වේ. සමහර වෙලාවට ඇත්තටම මට මනුතාපේ කියවනකොට ඒක තැනක මම හිතන පින්තු වෙන්න ඕනේ. එයා මේ පූජකවරයෙක්ගේ වාජන ටිකක් හොරකම් කරනවා. මට ඒ හරිය තේරුම් ගන්න බෑ. ඒක මම 3-4 සැරයක් කියවලා ඇතිව මනුතාපේ හරිය. එයා මොකද්ද එයාට එන්න කියලා ආයෙ කළේ. නෑ මේක ඔයා හොරකම් කළේ නෑ. ඔයා මේක අරන් යන්න කියලා ඒක අහපව දෙනවා ඒ පූජකතුමා. ඒ වගේ පුංචි කාලේ ඉඳන් කියවනවා අපි. අපේ ගෙදර අයියා අක්කා මම තාත්තගෙන් තමයි ඒ කියවන්න ඉගෙන ගත්තේ. ඉතින් කියවන එකෙන් ප්‍රතිඵලයක් තමයි මුරුංග ගෙදර ලියන්න හේතුව. මොකද අර සිංහල සාහිත්‍යයත් එක්ක මං ළමයිට උගන්න හිටියානේ. පසුබිමකුත් තිබුණානේ. ඔව්. එතකොට දැන් අර පත්තර වල දානෙම පළවෙන්නේ නැති වුනහම සමහර ලාවට අපි හරිම පසුබෑමකට ලක් වෙනවනේ. මම ලියනේම හරියන්නේ නැද්ද දන්නේ නැහැ කියලා. හැබැයි ඔබ ඒකෙන් ශක්තියක් කරගෙන ඔබේ නිර්මාණයක් ඉදිරිපත් කරනවා. මම මේ ඩයරි එකේ තමයි ලියන්නේ. මේක අවුරුදු ගාණක් පරණ ඩයරි එකක්. මම මේකේ ලියපු තියෙන 25ක් විතර පොඩි පොඩි කතා. ඒවා වෙනස් කරලා සංස්කරණය කරලා ගත්ත කතා 6ක් තමයි ඔකේ තියෙන්නේ. ඕකේ එක කතාවක් ළඟදී ලියපු එකක්. සංචාරය කරන්න ලැබුණා. ඒක පුතාලා ඉන්න රටට. ඔව්. එතකොට දැන් මේ වගේ දැන් මේ පොත මේ මෑතකදී එළි දැක්කුවානේ. මේ වෙනකොට ප්‍රතිචාර ලැබෙමින් පවතින අවධියක තමයි අපි මේ කතා කරන්නේ. මොනවද හම්බ වෙන ප්‍රතිචාර? කොහොමද? කිත්තම්මාර ගැන ඔකේ කතා දෙකක් තියෙනවා. කිත්තම්මාරෙන් තමයි හුඟක්ම කෝල්ස් එන්නේ. නාංගි හරිම ලස්සනයි. අපේ ගම ගැන ලියලා තියෙනව ලස්සනයි. අපේ රජදහන තමයි. මම මේකේ රජදහන කියලා තියෙනවා. අපේ කිත්තම්මාර අපේ ගම. මට නම් ඒක රජදහනක් කියලා. ඔව් ඒ වචනේ හොන්තරම ගැලපෙනවා. තව අක්ක කෙනෙක් කතා කරලා කියනවා නංගි මම විජිතයියාගේ අක්කා. මම කිත්තම්මාරට ආවේ අවුරුදු ගානකට පස්සේ අවුරුදු 24 දී විතර. මම ඉපදුණු දවසේ ඉඳන් කිත්තම්මාර ඉන්නා වගේ හැඟීමක් එනවා කියලා එයා කියනවා. මම ඉතින් ස්තුතියි කියලා ඉතින් එයාලගේ හොඳ ප්‍රතිචාර බාර ගන්නවා. හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබෙමින් පවතින කාලයක්. ඔව්. එතකොට දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ ෆාතිමා ෆස්නා කියන පරිසර වේදිනිය ගැන. මම කිව්වනේ අර පටන් ගන්නකොටම ගේ ඉස්සරහට ඇවිල්ලා ජීවිතේට අපෙන් නම් අහලා තියෙනවද කවුරු හරි ඔයාලගේ ගේ ඉස්සරහම මල් ටිකක් හදලා දෙන්නද කියලා. එහෙම අහලා නැහැනේ කවදාවත්. හැබැයි මේ හිජ්රා මාවතේ මල් හිටවනවා. කොහොමද ඒ අවස්ථාව හදාගන්නේ? දැන් මම ටීචර්නේ දැන් ඒ අහල පහල අයට ඒකින්ද මට පොඩි ආදරයක් ගෞරවයකුත් තියෙනවා. ගොඩක් අය මගෙන් ඉගෙන ගත්තු අය. ඉතින් මම හිතනවා මේ එක්කෙනෙක් දෙන්නේ මල් හිටවපයත් හිටියා. ඒත් මට මේකේ පාළු ගතියක් තියෙනවා. මම හිතනවා ඉස්සල්ලාම මේගොල්ලන්ගෙන් ගිහිලා අහමු. එතන එයාලට තයිතියක් තියෙනවනේ එයාලගේ ඉස්සරහා පාර වුණාට. ඒගොල්ලන්ගෙන් අහලා බලපුවාම ගොඩක් අයගෙන් මේ ප්‍රතිචාර ලැබෙනවා හරි ටික හිටවන්න. අපිත් උදව්වට එන්නද? නෑ නෑ ඔයා එන්න ඕනේ. මට මහත්ය පාත්‍ය හදලා දෙනවා. හම්සන් මහත්ය පාත්‍ය හදලා දෙනවා. මම තව කතාවක් දැන් මේ පරිසර වේදිනියට සහාය එනවා ලොකුවටනේ. ශක්තියක් තියෙනවා. මහත්යගෙන් ලොකු සහායක් එනවා. ගමේ මිනිස්සුත් ඊට පස්සේ තව 4-5 දෙනෙක්ම මාත් එක්ක දැන් මේ වැඩේ කරනවා. අද වෙනකොට 7 දෙනෙක් විතර ඉන්නවා මල් පාත්‍ය දාන්න. දැන් ගොඩක් හරිද උක? දැන් අවුරුදු 10ක් විතර. දැන් කනේරු ගස් මටත් වඩා ලොකු වෙලා අපිට වතු සුද්ධ ගස් ලොකු වෙලා දැන් දකින්නකොට ආසයි ගමට එනකොට ආසයි එහෙම තමයි ජීවිතේ මේ සබාදහමට එකතු කරගෙන විශේෂ මෙහෙවරක් සබාදහම වෙනුවෙන් ඉෂ්ට කරන්න පුළුවන් කියලා තනි තනිව ඉෂ්ට කරන්න පුළුවන් කියලා හොඳ මේ අවස්ථාවක් සහ හොඳ මේ උදාහරණයක් තමයි අපිට ඒකෙන් ගන්න තියෙන්නේ. දැන් ඒ විතරක් නෙමෙයි මං කියවනේ කුණු ටිකක් අරගෙන යනවා කියලා. සමහරවල් එහෙමත් කරනවා. එතකොට ඒකතු කරලා හදන කොම්පෝස්ට් එක මොකද කරන්නේ? ඔව් කොම්පෝස්ට් ගොඩක් අයට මම නොමිලේ දෙනවා. දෙන්නෙක් ඉන්නවා ඩිජේ හැමතිස්සෙම මට ඉල්ලන්න බෑනේ කියලා රුපියල් 200ක් දීලා අරන් යන. එයාලා බෑග් එකක් ගේනවා. ඉතින් කිලෝ 6ක් 7ක් විතර මම දාලා දෙනවා. ඒ දෙන්න මට සල්ලි දීලාමයි යන්නේ. ඒගොල්ලන්ට හැමතිස්සෙම ඒගොල්ලන්ට කොම්පෝස්ට් එන එයාලා ගොවිතැන් කරනවා. ඔව්. මෙතුමිය මේ පරිසර වේදිනියක් වගේම ප්ලාස්ටික් වලට අතිශය විරුද්ධ කාන්තාවක්. ඔව් මම ප්ලාස්ටික් වලට එච්චරටම කැමති නෑ. කියන්නේ ඒක මම මැරිලා ගියොත් මම මාසෙකින් 2කින් 3කින් මම දිරලෙයි නේද? ප්ලාස්ටික් දිරන්නේ නෑනේ. ඒක අවුරුදු ගාණක් තියෙයි ඒක පොළවට බරක්. ඒ නිසා ප්ලාස්ටික් වලට කැමතිම නෑ. මං කියන්නේ ප්‍රතික්ෂේප කරන්න කියලා. බඩුවක් ගන්න ගියොත් මැටි කෝප්පයක් ගන්න. මැටි වලින් හදපු දෙයක් ගන්න. බැලුම් බෝලයක්වත් ගන්න එපා. ළමයින්ට උගන්වන්න ඕනේ බෝතල් බීම බොන්න එපා කියලා. අපි බෝතල් බීම බීලා ඒක අපිට දවසෙන් ජීර්ණය වෙයි.
අර බෝතලේ පාරන්නේ විසි කරන්නේ. පාරත් අබ ලස්සන වෙනවා. බෝතලේ දිරන්නෙත් නෑ. අපිට එහෙම සැලසුම් කළ බෝතල් දාන ස්ථානත් නෑ. ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න තැනකුත් නෑ. ඒවා මම හිතන්නේ රජයක් වශයෙන් සිද්ධ වෙන්න ඕනේ ලොකු පැත්තක්. හුඟක් වෙලාවට මේ වගේ කතා අපිට අහන්න හම්බ වෙන්නේ යම් ආයතනයක් නියෝජනය කරමින් පරිසරය සම්බන්ධව කතා කරන්නේ නායකගෙන්. එහෙම නැත්නම් පරිසර දිනයක් වගේ දෙයක් කේන්ද්‍ර කරගනිමින් පරිසරය සම්බන්ධව කතා කරන්නේ නායකගෙන් තමයි මේ සාමාන්‍ය සමාජය තුළ මෙහෙම කතා වෙනවා මෙහෙම සිද්ධි අපිට හුඟක් අඩුයි අත්දැකීම්. ඒ නිසා තමයි අපි මම මේ විශේෂයෙන් මේ ගැන සඳහන් කරමින් කතා කරන්නේ. ඒ වගේම තමයි ෆාතිමා පස්නා කියලා කියන්නේ මේ හරිම ත්‍යාගශීලී කාන්තාවක්. ත්‍යාගශීලී කාන්තාවක් කියන එකත් විග්‍රහ කරගන්න ඕනේ මේ. දැන් අපි හුඟක් වෙලාවට ඉතින් අපි කවුරුත් හරි ඉතින් අපි කැමති තමයි දෙන්න කියලා හිතනවානේ. හැබැයි ඇයගේ දීම වෙනස් ඊට වැඩිය. ඔව් මම දෙනවා කියන්නේ මම අවශ්‍යතාවයේ තියෙන කෙනාට බඩුවක් දෙන්න හිතනවා අපේ ගෙදරටත් ඒක අවශ්‍ය නැත්තම්. දෙපැත්තම තියෙන්න ඕනේනේ මගේ ගෙදරට ඇඳ අවශ්‍ය නම් මම ඇඳ තියාගන්නවා. ඇඳක් තව කෙනෙක් આવොත් තව ඇඳක් තිබුණොත් ඇති ඇඳන් දෙකක් තිබුණොත් අපි දෙන්නටත් එක ඇඳක් තියාගෙන තව එකක් තිබුණොත් ඇති තුනක් මොකටද කියලා තුන්වෙනි ඇඳ දුන්නා. ළමයි පාවිච්චි කරපු කම්පියුටරේ දැන් අපි ළමයි තුන්දෙනාම රට ගියා. ඊට පස්සේ ඒගොල්ලන්ට ලැප්ටොප් තියෙනවා. මේක අපි පාවිච්චි කරන්නේත් නෑ අපිට දැන් ෆෝන් තියෙනවා. මේක ළමයෙකුට දෙමු මේ කම්පියුටර් ඉගෙන ගන්න කියලා ළමයෙකුට දුන්නා. ඉතින් ඒක දුන්නාම එයාට තියාගන්න තැනක් නැතුව යයි කියලා මේසෙත් එක්කම දුන්නා. දෙන දේ හරි ලස්සනට සම්පූර්ණයෙන් දුන්නොත් ඒක මට සතුටක්. භාගයට දීලා සතුට වෙන්න බෑ. කොච්චර මේ මානසිකව Tamanට තෘප්තිමත් වෙන්න සහ මානසිකව කොච්චර ජීවිතේට මේ ආඩම්බරයක් එකතු කරගන්න පුළුවන් විදිහටද ඇයගේ ජීවන රටාව හරි ගස්සගෙන තියෙන්නේ. දැන් තවත් කාරණාවක් තමයි අපි දන්නවා දැන් සෝෂල් මීඩියා වගේ දේවල් Facebook වගේ දේවල් ආවට පස්සේ අපිට යාළුවෝ ඉන්න 5000කට වැඩි. උපරිම 5000ක්වත් ඉන්නවා. නේ එතකොට මේ අපි හැම වෙලාවෙම මේගොල්ලන්ගේ දේවල් දකිනවා බලනවා එහෙම තත්වයක් තියෙනවා. සහ සමහර අවස්ථාවල රැට නිදා ගන්න එහෙම ගියාම අපි තවත් අයත් එක්ක අපිව සංසන්දනය කරගන්න උත්සාහ කරමින් අපි හෙම්බත් වෙන තැන් අනන්තවත් තියෙනවා. ඔව්. ෆාතිමා පස්නා කියලා කියන්නේ යාළුවෝ 4-5 දෙනෙක් එක්ක ජීවිතය ගත කරන කෙනෙක්. ඔව් මට යාළුවෝ ගොඩක් ඉන්නවා. මම ලොකු ආශ්‍රයයක් කරන්නේ නැහැ එයාලා එක්ක. ඇයි? මට ඒක මගේ නිදහසට බාධාවක් වෙනවා. මං හැමතිස්සෙම නිහඬව ඉන්න පුළුවන් කැමති. මගේ නිර්මාණශීලීත්වය දියුණු කරගන්න පුළුවන් මම නිශ්ශබ්දව හිටියොත්. අනිත් එක මට උදේ හවස ගෙදර වැඩ තියෙනවා. මට නිවිති පාත්‍යයක් තියෙනවා. කංකුම් පාත්‍යයක් තියෙනවා. මිරිස් පෙළ ටිකක් හොඳ මල් වත්තක් තියෙනවා ගෙදර. මට ඕවත් එක්ක ලොකු සැනසෙල්ලක් තියෙනවා. කුරුල්ලෝ එනවා ලේනුන්ට කෑම දෙනවා. මහත්තයත් ඒවට හරිය කැමතියි. ඒ කෑම දෙන්නේ නැත්නම් එයාට තරහයි. ඒ තරමට එයා ලේනුන්ට එම කෑම දෙනවා. ඉතින් අපි දෙන්නත් තනියමනේ ඉන්නේ. ඒ වගේ මට වටාපිටාවක් තියෙනවා. මට මගේ ළඟ සතුට තියෙනවා. යාළුවෝ මිත්‍රයෝ කතා කර කර ඉන්න වාගේ තරම් යා සතුට සොයාගෙන යන්න ඕනේ නැහැ. Tamange ඇතුලෙන් සතුට හොයා තියෙනවා. ඔව්. දැන් දෙතුන් තැනකදී කිව්වා දරුවෝ විදේශගත වෙලා ඉන්නේ කියලා. අපි ඒ අය ගැන මෙලෙන්ම කතා කරමු. ඔව්. රුක්ෂාන කියලා නමක් මට ඇහුණා ඉස්සෙල්ලා කියනවා. කවුද රුක්ෂාන? රුක්ෂාන දුව. දැන් එයා ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තේ මහාචාර්යවරියක්. දැන් එයා විශ්වවිද්‍යාලයේ උගන්වනවා. කොච්චර සතුටුද අම්මා කෙනෙකුට එහෙම කියන්නේ නේද? ඒ වගේම අම්මා තාත්තා ගැන උදේ හවස හොයලා බලන රත්තරන් දරුවෙක්. ඔව් මේ වෙලාවෙත් ඇය අපිව නරඹනවා ඇති ඈත රටක ඉඳලා තමන්ගේ ආඩම්බරකාර ගුණයහපත් අම්ම දිහා බලාගෙන. එතකොට පුතා ජයවර්ධනපුර කැම්පස් එකේ කළමනාකාර ඩිප්ලෝමාව උපාධිය ගත්තා. ඊට පස්සේ එයාලට ලේක් හවුස් එකේ එහෙම රස්සාවක් ලැබුණා. එයාගේ නෝනත් කැම්පස් එකේම දරුවෙක් ශමීහා කියලා. මේ දෙන්නත් හරිම හොඳයි හරිම කරුණාවන්තයි. ඉතින් ඒගොල්ලන්ට උමනාව තිබුණා ඕස්ට්‍රේලියාවට යන්න. ඒ දෙන්න උත්සාහ කරලා ඒ දෙන්නගේම උමනාවෙන් උත්සාහයෙන් ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ දැන් ජීවත් වෙන්නේ. තව කෙනෙක් ඉන්නවා. සාහිත් පුතා පුංචි මෙක්කෙනා. එයා හරිම ආදරණීයයි. එයා මගේ කොණ්ඩෙන් අල්ලනවා මෙහෙම අම්මේ කියගෙන යන්නේ යනකොට එනකොට කොහමද කියලා මෙහෙම මොණෙන් අර දෙන්න එහෙම කරන්නේ නැහැ. ඊට පස්සේ කොණ්ඩේ අල්ලලා බෝල් එක ගලවලා ආයෙ දානවා අම්මගේ. ඒ වගේ. එයා විශ්වවිද්‍යාලෙ ගියේ නෑ. එයා ගියා සංචාරක මණ්ඩලෙ. ඒ කියන්නේ ටුවරිසම් ලංකාවේ රජයෙන් කරන්නේ. ඒකේ අවුරුදු 3ක මැනේජ්මන්ට් කෝස් එකක් කළා. දැන් එයා ඉන්නේ ඩුබායි රටේ චෙෆ් කෙනෙක්.
ඔව්. එතකොට මේ ජීවිතේ ගන්න තියෙන සමහර තීන්දුව తీරන බොහොම ශක්තිමත්ව අරගෙන අද වෙනකොට තමන්ගේ ජීවිතේ දිහා අපව හැරිලා බලමින් ඒ ගත්ත තීරණ සම්බන්ධයෙන් මොනවද හිතන්නේ? මං හිතනවා දැන් මට අවුරුදු 27 දී මට මහත්ය බඳිමු කියනකොට මට යවත් අරින්නත් බෑනේ. ඒතර මට 21යි. එතකොට මං ඒ වෙලාවේ ගත්ත තීරණේ හරි කියලා තමයි මං හිතන්නේ. මොකද මට ගෙදරින් තවදුරටත් හිටියා නම් මට ඇත්තටම මම කැමති දේ කරගන්නත් බෑ. මට අම්මලා තාත්තලා යෝජනා කරන විවාහයක් කරලා සතුටින් ඉන්නත් බෑ. ඉතින් මං හිතනවා ඒ තීරණේ හරි කියලා. ඊට පස්සේ මට අවුරුදු 21ත් 31ත් අවුරුදු 28 දී චූටි පුතා හම්බ වෙලා. ඒතකොට අවුරුදු 30 වෙනකොට මට 3 දෙනාම හම්බ වෙලා. අවුරුදු 3න් 3ට වගේ. එතකොට දරුවොත් ඔක්කොම උස් මහත් වෙලා මහත්තයාගේ ලොකු සහයෝගයක් එක්ක ළමයින්ට හොඳට ඉගෙනුවා. කවදාවත් ක්ලාස් ෆීස් නෑ කියන්නේ තාත්තා. හැමතිස්සෙම මහන්සි වෙලා යා සමහරවල් වැස්සේ එනවා කොළඹින් ගිහින් දවසට මොටර් සයිකලේ යන්නේ. දුව හරි පුතා හරි පන්තියක් යන 8ට එයා පාන්දරින් එනවා සමහරවල් නයිට් ඩියුටි කරපුවාම එහෙම. ඉතින් අම්මගේ තාත්තගෙත් මහන්සියෙන් දුවලා පුතාලගේ තුමනාවෙන් ඒකල හොඳට ඉගෙන ගත්තා. කලකිරීමක් නැහැ. ඔව්. දැන් ඔබ මෙතෙන්ට කැඳවාගෙන ඉන්නේ අක්කා. ඔව්. අක්කා කියලා කියන්නේ ජීවිතේ හරිම ධෛර්ය සම්පන්න කාන්තාවක් කියලා මම ඒ ගැන දන්නවා. ඔබට ඒව දැනෙන්නේ කොහොමද? එයා ඇත්තටම මට දැන් මම අවුරුදු 21 දී බැන්දට පස්සේ බඳින්න කලින් ගෙදර ඉන්නවනේ. ගෙදර ඉතින් මෙතුරිය තමයි. හැබැයි සෙල්ලම් කරනකොට අපි පිල් දෙකක. එයාට වෙන කට්ටියක් ඉන්නවා මට වෙන කට්ටියක් ඉන්නවා. ඉතින් පුංචි කාලේ ඉඳන් ආදරෙන් සෙනෙහසින් අයියත් එක්ක අක්කත් එක්ක මාර සතුටෙන් හිටියේ. ඉතින් මෙහෙම වෙලා වෙනත් සංස්කෘතියකට ගියත් ඊට පස්සේ අක්කා මම බැන්ද දවසේ ඉඳන්ම මම එක සම්බන්ධකම් පවත්වනවා. මම රාගම ඉන්නකොටත් එයා මාව බලන්න ආවා. නිතරම අපිට අපේ කාලේ ෆෝන් එහෙම නැති හින්දා ලිපි ලියා ගන්නවා. ලිපි වලින් අපි ගනුදෙනු කරනවා. පස්සේ මට ලියන්න කියලා හුඟක් බල කළේ නංගි වගේ කවි ලස්සනයි. මං කවි එහෙම යාට යවනවා WhatsApp වලින් යවනවා. නිකන් ලියලා කළු කැලි පෙන්නනවා. තව ලියන්න මේක නම් දිනු කරගන්න ඕනේ. එයාත් ලියනවා. එයා ගීත රචිකාවක්. ඔව්. ඇය කුමාරි විජේරත්න ප්‍රියංගනී කුමාරි විජේරත්න Facebook එකේ ලියන එතකොට ගුවන්විදුලියේ හොඳ ශ්‍රාවිකාවක් පුවත්පත්වල මේ ආදී විදිහට ලියන කියන වැඩවල සහ ජීවිතේ දිහා බැලුවත් බොහොම ශක්ති සම්පන්නව ඇය තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන කාන්තාවක්. මට මේ වෙලාවේ අපේ අයියවත් මතක් කරන්න ඕනේ. අයියා අම්මයි තාත්තයි ඉස්සලම තාත්තා මේ යන්නේ. එයාගේ මරණ ගෙදරට එන්න කියලා පණිවිඩයක් එනවා. එතන ඉඳන් අයියත් සමගි වෙනවා. ඊට පස්සේ දැන් අයියරත් මම ওই කවි සින්දු පෙන්නනවා. එයාත් කියන්නේ නංගි කොළ කෑලි වල ලියන්න එපා පොතකට ගන්නද කියලා. මම මේකේ කෙටි කතා ලිව්වේ පොතේ වුණාට කවි සින්දු ලිව්වේ තැන් තැන් වල. ඒවා මම අයියත් මට උපදෙස් දුන්නා නංගි ඒක තැනකට ගන්න කවි පොතකුත් ඔයාලා ලියන්න පුළුවන් කියලා. ඉතින් අයියලා අක්කලා ඔක්කොටම ස්තුතියි. ඔව් බොහොම සතුටුදායක ජීවිතයක්. හිත නැවතිච්ච තැන් ගැන අපි මේ අහමින් බලමින් ආවේ. විශේෂයෙන් සංස්කෘතීන් දෙකක් එක්ක ගනුදෙනු කරමින් තමන්ගේ ජීවිතේ අවංකවම සතුටු වෙන්න පුළුවන් තැනකට අය කොහොමද ජීවිතේ හදාගත්තේ කියන කාරණා. මට කියන්න දෙයක් තියෙනවා. දැන් සෝනියා ගාන්ධිටත් එහෙම දෙයක් වුණානේ. ඒ වගේ ප්‍රතාපවත් චරිතයක් නෙමෙයි තමයි මම. එයා ලොකු රටක රට පාලනය කරන දේශපාලන පවුලකට ඇවිල්ලා එයාට වෙනස් වෙන්න වුණා. එයා ඉතාලි කාන්තාවක්. ඉතින් ඒගොල්ලන් දික්කලසන් අඳින ටී-ෂර්ට් අඳින ළමයි ලස්සනට සාරිය ඇඳලා ඒ සමාජෙ පිළිගන්න කාන්තාවක් බවට පත් වුණා. ඉතින් මට එයා උදාහරණයක් වශයෙන් ගන්න හිතුණා. මම හිතුවා මේ සමාජයට යමක් කරන්න ඕනේ. මම දෙපැත්තට වෙනින් ඉන්නේ නැතුව මම මෙතන හොඳට ශක්තිමත්ව ඉඳලා අපේ දැන් තිහාරිය ගමට යමක් කරන්න පුළුවන් යහණියෙක් වෙනවා කියලා. ජීවිතේ ආපහු හැරිලා බලනකොට ස්තුති කරන්න හිතෙන්නේ කාටද? ස්තුති කරන්න නම් ඉන්නවා. ඉතින් ගොඩාක් කට්ටිය. ඒ කියන්නේ මට කිත්තම්මාර සෙල්ලම් කරන්න හිටපු කට්ටිය. ඒ කියන්නේ මට උපදෙස් දෙන්න හිටපු කට්ටිය. මම අම්මලා තාත්තලා වගේම එක ගෙදරකට ගියා. ඒ ගෙදරට අපේ අයියයි අක්කයිත් යනවා ඌරපලාච්චි. ඒගොල්ලන් අපිට පුදුම ඒ කියන්නේ මම හැම මේ පොතේ ලියලා තියෙනවා. එතන මට අධ්‍යාපන රංග මඩලක් කියලා. මට හිතුණා මගේ වචනේ කොහෙන්ද හොයාගත්තේ කියලා. මට පොත ලියනකොට ඌරපලාච්චි ගැන ඒ වචනේ නිකම්ම ආවා. මට ඌරපලාච්චිලා ගෙදර අධ්‍යාපන රංග මඩලක්. ආචාර්ය ආදරේ බොහොම ස්තුතියි අපිව බලාගත්තට. අම්මට තාත්තට පුංචි අම්මට මම පුංචි කාලේ බලාගත්තු ගමේ අල්පිටියේ පුංචි අම්මට අල්පිටියේ ලොකු පරිසරයක් තමයි ওই පරිසරය හා සම්බන්ධ වෙන්නේ. හරිම ලස්සනයි අල්පිටියේ ගලපිටමඩ අල්පිටිය අපේ අම්මගේ ගම.
ඉතින් මාව බලාගත්තු අයට මට චක්‍රය උගන්වපු අයියට හැමෝටම ස්තුතියි. අනාගත සැලසුම් මොනවාද? අනාගත සැලසුම පර්යේෂණ පොතක් කරන්න. මොන සම්බන්ධද? සම්බන්ධතාවය කියන්නේ මම බේරුවල ගියා. බේරුවල ගියාම මට බේරුවල ගියාට පස්සේ මට හිතුණා මේක පුදුම ගමක් කියලා. මුස්ලිම් ගමක්. ඒවේ තියෙන වටිනාකම්, ඒවේ තියෙන ඔප්නෑන් වෙන දේවල් එළියට දෙන්න කෙනෙක් නැහැ. ඒවා මම හිතුවා මේක බේරුවල කියන්නේ මේ මැණික් කර්මාන්තයේ තියෙන තැනක්. හැබැයි මැණික් ගරන්නේ නැහැ එතන. ඒගොල්ලන් වෙන ප්‍රදේශවලට ගිහිල්ලා ඇවිල්ලා මෙතන මැණික් ව්‍යාපාර කරනවා. මේ මැණික් ව්‍යාපාර කරන දේවල් මට කනට ඇහුණා. ඒ පැත්තෙන් බේරුවල කියන්නේ පුදුම මුහුදු කලාපයක්. ඒකෙන් මුස්ලිම් සිංහල ගොඩාක් අයට එතන දීවර කර්මාන්තයේ තියෙනවා. ඒගොල්ලන් පුදුම විදිහට සැනසෙල්ලේ ඉන්න පුළුවන් ආර්ථිකයක් තියෙන ගමක්. මම හිතුවා ගම ගැන ආලෝකයක් වෙන්න ගම ගැන පර්යේෂණයක් කරලා පොතක් ලියනවා කියලා. සහජීවනය ගැන හුඟක් දේවල් කතා කරන කාලේ හුඟක් දේවල් හිතන කාලේ සහ සමාජයේ සහජීවනය කියන එක අත්‍යවශ්‍ය කාලේ. ඇය ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටිනවා සහ ඇය තවදුරටත් මේ වගේ පර්යේෂණ කරමින් ඒක සමාජගත කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ සියලුම දේවල් ඉතා ඉක්මනින් සිද්ධ වෙන්න සහ ඉතාම බොහොම හොඳින් සාර්ථක වෙන්න කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. මට විනාඩියක් ඕනේ. මොකද මට ගණිතය පාඩම ඉගෙන ගන්න කාලේ O level අක්කගේ මහත්තයා මට පෞද්ගලිකව ඇවිල්ලා පාඩම් දෙකක් ඉගෙනුවා. කාලයේ වේගයේ පාඩම. ජයන්ත විජේරත්න මහත්තයා ඒ ගණන් පාඩම මට හොඳට පුළුවන් වුණා. අනිත් එක ජ්‍යාමිතිය පාඩම. ඒ දෙකටම අයියා ජයන්ත අයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. රුසියානුගේ ඇවිල්ලා හැබැයි අදත් ඇවිල්ලා ඉන්නවා. රුසියානු කතා පොත් ගෙනල්ලා අපිව භාෂාවෙන් පෝෂණය කළා. ජයන්ත අයට කුමාර ප්‍රියංගනී කුමාරි අක්කට අපේ ගමේ අයට නුගවැල ටීචර්ට ගොඩක් ටීචර්ස්ලා ඉන්නවා. නමින් කියන්න මම ජීවන්දන සර් මාව වෙනස්ම පැත්තකට යවුවා. එයා කියනවා පොදු දේපලට හානි කරන්න එපා කියලා. පොදු දේපලට හානි කරන එක හරිම කැත දෙයක් කියලා එයා අපිට 10 පන්තියේ ওই පාඩම ඉගෙනුවා. ඉතින් ඒ සර්වත් මම ආදරෙන් මතක් කරනවා. හොඳයි. එහෙමනම් ස්වර්ණා ප්‍රියදර්ශිනී විදිහට ඉපදිලා දැන් ෆාතිමා ෆස්නා විදිහට රටට සේවයක් කරන, ගමට සේවයක් කරන සහ මේ අපේ මේ සංස්කෘතීන් වලට සේවයක් කරන, ආගමික සහජීවනයේට මහ විශාල මෙහෙවරක් කරන ෆාතිමා ෆස්නා මහත්මියට හිතේ තියෙන හැම දෙයක්ම බොහොම හොඳින් ඉෂ්ට කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි. මට කියන්න තියෙන එක තමයි බොහොම ස්තුතියි මේ අවස්ථාව සලසා දුන්නට.